මා ප්‍රිය දේවදරුවනි, ඔයාලා ඔයාලගේ ජීවිතවල නොයෙකුත් පාපයන් කරන්නට ඇති. ඔව් අපි හැමෝම පව් කරනවා. නොයෙකුත් අපරාධත් සිදු කරන්නට ඇති. සමහර විට ඒවා ගැන හිතනකොට ඔයාගේ හදවතට ලොකු අමාරුවක් දැනෙනවා ඇති. තවත් සමහර පිරිසක් තමන් කරපු පාපයන් ගැනවත් අපරාධ ගැනවත් කිසිදු තැකීමකින් තොරව ඉන්නවා. තමන් කරපු අපරාධ නිසා කී දෙනෙක් නම් අදටත් දුක් විඳිනවා ඇතිද කියන සිතුවිල්ලක්වත් නැති පිරිසක් ඉන්නට පුළුවන්. ශුද්ධ වූ බයිබලයේ ගීතාවලිය පොතේ 51 වන පරිච්ඡේදයේ දෙවන තුන්වන වචනයේ දාවීද් රජතුමා දෙවියන් වහන්සේගේ පාමුලට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව. මක් නිසාද මාගේ අපරාධ මම ඒත්තු ගනිමි. මාගේ පාපයද නිතරම මා ඉදිරියෙහිය කියලා. ඔව් මගේ දේවදරුවනි, දාවිද් පව් කළා. නමුත් ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහින් ඔහුගේ පව්වලට අපරාධවලට සමාව අයද සිටියා. පසුතැවිලි වුණා. අද මේ වීඩියෝ එක බලන ඔයාලා කී දෙනෙක් තවම ඔයාලා කරන ලද පව්වලට අපරාධවලට ස්වාමින් වහන්සේගෙන් සමාව අයදින්නේ නැතිව ඉන්නවාද? මේ 5 වෙනි මාසයේ දෙවියන් වහන්සේ ඔයා දිහා බලලා කියනවා, මගේ දුවේ පසුතැවිලි වෙලා සිත් ඇරෙන්න මා ළඟට එන්න. මගේ පුතේ පසුතැවිලි වෙලා සිත් ඇරෙන්න මා ළඟට එන්න කියලා අද ස්වාමී වූ යේසුස් වහන්සේ ඔබට පවසනවා. අපි පසුතැවිලි වෙලා අපේ පව්වලට කමාව අයද ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ සිත් ඇරෙමු. යේසුස් වහන්සේ සමග මේ 5 වන මාසයත් ගමන් කරන්න. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා.